Welcome to my YouTube channel. Good morning guys. ඉතින් අද මගේ යාළුවෙක් ඇවිල්ලා ඉන්නවා. අපි බලමු අද දවසේ අපි දෙන්න මොකද කරන්නේ කියලා. Welcome back to my YouTube channel. ඉතින් මම හිතනවා ඔයාලා හැමෝම ආදරෙන් සතුටින් හොඳින් පරිස්සමින් ඉන්නවා කියලා. අපි බලමු අද දවසේ ඉස්සරහට මොකද වෙන්නේ කියලා. වීඩියෝ එකක් හොදේ ඉතින් උදේ නැගිටලා අපි දෙන්නත් එක්ක පිස්සු කිය දැන් තමයි තේක බොන්නේ. ඊට පස්සේ අපි දෙන්න ඉතින් ටික වෙලාවක් කතා කර කර හිටියා දවසේ වැඩ ටික කොහොමද කරගන්නේ මොකද කරන්නේ කියලා. ඉතින් ඉස්සරහට බලන් ඉන්න මොකද වෙන්නේ කියලා. අපි දෙන්න කොහෙද යන්නේ මොකද කරන්නේ කියලා. ගෙදරට යාළුවන්ව ගෙන්නලා කන්න දෙන්න අරගෙන එළියට කඩේ එකයි යනවා උයලා දෙන්නම් කියලා එන්න කිව්වේ දැන් කඩේ එකයි යනවා මං උයන්න දන්නේ නැහැ කන්න දෙන්න මෙතනින් උඩට ඉතින් අපි දෙන්න උදේට කන්න තමයි මේ එළියට යන්නේ. අපි දෙන්න ප්ලෑන් කළා කෑම අරන් ඇවිත් කනවා කියලා. ඉතින් මේ අපි දෙන්නත් එක්ක ආගිය තොරතුරු කතා කර කර එළියට යන ගමන් ඔයා මහත්තලා අහලා කොහොම හිත කඩන්න කන්නේ මං දවස් කීයක් බත් කාලා නැද්ද ඔයා? මම අද දවස් 3ක් බත් කන්න නැතුව මේ ඉන්නේ. ඒ උනාට ඊයේ කෑවනේ දඩ කෑව එක. හරි කනවා බත් නේනේ. රාමෙන් වෙනයි බත් වෙනයි. මේ හරි රාමෙන් කඩේ තිබ්බ තද තරයි රාමෙන්. කාලා ඉන්නේ මේ හෙට නම් ඩයට් කරනවා. අද කාලා හෙට නම් ඩයට් කරනවා. දැන් කාලා රෑ ඉඳන් ඩයට් කරනවා. ආයෙ රෑට කියනවා. රෑට කාලා උදේ ඉඳන් ඩයට් කරනවා. කාලා ඉන්න එකයි යන්නේ මොනවා කරන්න. අපි එන ගමන් බබල් ටී දුන්නා. බබල් ටී එකක් එනවා. ඩයට් කරනවා. මං ආවා යාළුවෙක් බලන්න. අපේ ඉඳලා හැබැයි ඉතින් එයා හිතන්නේ මම නිකන් මේ සෝමාලියාවට වෙච්ච මිනිස්සෙක් කියලා. කා කියාගත්ත ගමන් කා බෑ යාළුවෝ නිදි මට පීසා ලවර් රැට කොහොම පීසා මෙනු එක හදාගන්න ඕනේ නේ ඩයට් ප්ලෑන් එක පස්සේ බලමු දැන් කන්නේ රයිස් ඇන් කරි අරගෙන බබල් ටී අරගෙන ගෙදර යනවා අපි වගේ යාළුවා ලබන්න පික් කරන්න ඕනේ. ඊට පස්සේ මේ මනුස්සයම කියනවා ඉතින් අනේ ඔයා මහත් වෙලා කියලා. ඒක තමයි මගේ හිතට වාවන්නේ නැත්තේ. කන්න ඕනේ බොන්න ඕනේ බෝලේ වගේ ඉන්න ඕනේ. ඉතින් අපි දෙන්න ඒ කිට්ටුවට ඇවිත් තියන්නේ කෑම ෂොප් එක ගාවට. අපි දෙන්න දැන් ගිහිල්ලා කෑම එකත් අරගෙන ඇවිල්ලා ඔයාලව හම්බ වෙන්නම්. ඉතින් කියවන්න නම් දේවල් ගොඩාක් තියෙනවා යාළුවත් එක්ක කච තමයි කොච්චරවත් ඉවරයක් නැහැ කියවන එක. බලමු ඉතින් ඉස්සරහට අපි මොකද කරන්න කියලා. ඉතින් ඉඳලා හිටලා හරි යාළුවෙක් එක්ක කොහේ හරි ගිහිල්ලා හරි යාව අපේ ගෙදරට එක්කන් ඇවිල්ලා හරි නිදහසේ කතා කර කර ඉන්න තියෙනවා නම් ඉතින් ඒකත් වෙනමම වයිබ් එකක්. හැබැයි ඉතින් එකම වයිබ් එකේ දෙන්නෙක් සෙට් වෙන්න ඕනේ. ඒක එහෙම නොවුනොත් චුට්ටක් ඉතින් එච්චර ෆනි නෑ ඉතින්. බලමු ඉස්සරහට අපි දෙන්න මොකද කරන්න කියලා. ඔයාලට ඉස්සරහට තේරෙයි අපි දෙන්නගේ ජෝගි. මේ වගේ ගොන් යාළුවෝ ඉන්න නම් මෙන්ෂන් කරන්න යන්න දෙන්න. අපි දෙන්න මේ හිනා වෙවි යන්නේ විහිළු කර කර යන්නේ බබල් ටී එක ගන්න. කෑම දෙක ගත්තා. බලමු අපි බබල් ටී ෂොප් එක කොයි වගේද කියලා. එද්දි නම් දැක්කා එතන ලොකේෂන් එක මාර ලස්සනයි හදලා තියෙන විදිහ. බලමු ඇතුළට ගිහින් මොන වගේ වයිබ් එකක්ද තියෙන්නේ කියලා. ඔයාලත් එන්න මාත් එක්ක යන්න. ප්ලේස් එක කොයි වගේද කියලා බලන්න.
ඉතින් අපි දෙන්න ආවා එතනට. ඇත්තට මෙතන මේ මාරම ලස්සනයි. හැබැයි සලක් ගනවා ඉතින් හොඳට ඉතින් එහෙම කරන්න එපා. ඉතින් යාළුවෙක් වුණාමනේ. උපරිම සලක කිට්ටු වෙන්න. නෑ අද රෑන්දර ඩය. කොච්චර ඉතින් උපන් කැත වහන්න බෑ ඉතින්. ඉෆෙක්ට් එකක් දාන්න. ඉතින් මම සින්දුවක් අහන ගමන් ලන්ච් එක රෙඩි කරනවා. ඉතින් මම යන්න දන්නේ නැහැ කියලා කලින් කිව්වේ බොරුවට. මම යන්න දන්නවා. ඉතින් යාළුවට ගෙදර ආවහම උයලා දෙන්න එපැයි. එක වේලක් හරි. ඉතින් ඔන්න මම මේ කරන්නේ ඒක තමයි. තනියෙන් ඉන්නකොට සින්දුවක් දාගෙන උයනවා කියන්නේ ඒක වෙනමම වයිබ් එකක්. යාළුවා නම් මොකක් හරි වැඩක ඉතින් මගේ ඉන්න යාළුවා උයන්න දන්නේ නැහැ. ඉතින් ඔන්න මම එයාට කෑම හදලා දෙන්න තමයි හදන්නේ. උයනවා කියන එකත් ඉතින් අමුතු කලාවක්. ඒක ඉතින් ආසාවෙන් කරන්න ඕන. මට ෆ්‍රී ටයිම් එකක් තියෙන වෙලාවට ඉතින් මම උයාගෙන කන්නේ. නැත්නම් ඉතින් ගොඩක් වෙලාවට කඩෙන් තමයි කැවෙන්නේ මට. හැබැයි ඉතින් සමහර වෙලාවට මම මාර ආසයි උයන්න. ඇත්තටම මයින්ඩ් එක රිලැක්ස් වෙනවා ආසාවෙන් කෑම හදනකොට. ඇත්තටම මාර රිලැක්ස් එකක් දැනෙන්නේ මයින්ඩ් එකට. ඒක වෙනම එකක්. ඉතින් මගේ පළවෙනි vlog එකට ඔයාලා ගොඩාක් අය කමෙන්ට් දාලා තිබුණා, ලයික් දාලා තිබුණා. ඉතින් ඔයාලා හැමෝටම මම ගොඩාක් ආදරෙයි. ඉතින් ඒ නිසාම තමයි අදත් මේ vlog එක ඔයාලා වෙනුවෙන්ම කරන්න හිතුනේ. මොකද ඔයාලගේ ආදරය මට මාර වටිනවා. ඉතින් ඔයාලා හැමෝටම මම ගොඩාක් ආදරේ ආයෙමත් කියනවා. ඉතින් thank you so much. ඔයාලා මගේ vlog එක බැලුවට, කමෙන්ට් කරාට, ලයික් කරාට, ඒ වගේම මගේ account එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලට ඉස්සරහටත් මගේ vlogs බලා ගන්න කැමති නම් මගේ account එක subscribe කරලා තියාගන්න. එතකොට ඔයාලට පුළුවන් මාත් එක්ක හැමදාම ආදරෙන් ඉන්න. ඇනලයිස් එකේ තත්ත්වය මොකද? අය ඔක්කොම ක්ලෝස් කරලා මෙහෙම කරා. ඇනලයිස් එක. යාළුවා පෙක්කට කෑම හදනවා පෙක්කට දාන සා දෙනුමඩ කෑම හදලා දෙනවා ඉතින් මේ ආස දේවල් තියෙනවා. හැමදේම හදලා දෙන්න යන්නේ. මං කිව්වා මම උයන්නම් කියලා. කොහොද ඉතින්? පාම කියනවනේ. පාම කියන්නේ බලේ කරන්න බෑ. මොනවාද කිව්වේ? පපඩම් තෙල් දාලා පපඩම් බෙදලා පිටර සම්බල පත් වෙලා දෙන්නම් කියලා. ඕක කන්න බෑ මට. බිසි අම්මා. මොනවද කරන්නේ? හෙලිගන්න. හෙලිගන්න හෙලිගන්න. කුඩු ගාලා යනවා.
බලා හිඳීම කලාව කලාව SUIUSDT.P ඉතින් මේ විදියට තමයි අපි දෙන්නගේ අත දවස ගෙවෙන්නේ. එයාට කියලා දුන්න දේවල් ප්‍රැක්ටිස් කරනවා එයා. ඒත් එක්ක මාත් එක්කත් කයි එක ගහ විකාර කර කර ඔය විදිහට තමයි අපි දෙන්න අද දවස ගෙවන්නේ. ඉතින් ඉස්සරහට මොනවා වෙයිද කියලා ඇත්තටම අපි දෙන්න දන්නෙත් නැහැ. ඉවරයි. අපි දෙන්න කාලා ඉවර වෙලා ආපහු ඔයාලව හම්බ වෙන්න එන්නම්. අපි දෙන්න ඔක්කොම වැඩ ඉවර කරලා හවසට චුට්ටක් එළියට බැස්සා චූටි ගමනක් යන්න. ඉතින් vlog එක දික් වෙන නිසා මම ඒ ටික දාන්නේ නෑ මේකෙන්. ඊළඟ vlog එකෙන් බලමු අපි දෙන්න කොහෙද ගියේ, ඊළඟට මොකද කරන්න කියලා. ඉතින් මං තවත් දවසක ඔයාලව බලන්න එනකං ඔයාලා සතුටින් පරිස්සමින් හරි ආදරෙන් ඉන්න ඕන.